ඔබ සැමට සුබ දවසක්. ජ්‍යෝතිෂයට කැමති ඔබ වෙනුවෙන් අද දවසේදී සෙනසුරු ජන්මේරාෂ්ටකය පිළිබඳව පුළුල් විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. සඳුගෙන් පෙරරාසියට සෙනසුරු පැමිණීම ජන්මේරාෂ්ටකයේ ආරම්භය. එතන වසර 2කමාරක් ගත කරනවා. සඳු ඉන්න රාසියේ වසර 2කමාරක් ගත කරනවා. සඳුගෙන් පසු රාසියේ වසර 2කමාරක් ගත කරනවා. සෙනසුරු ජන්මේරාෂ්ටකයේ ආයු කාලය වසර 7කමාරක්. මේ වසර 7කමාර තුල මොන වගේ අසුබ විපාකයන් ලබා දෙනවද කියලා විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. විග්‍රහයට යන්න කලින් ඉසිදින ජ්‍යොතිෂ සේවයේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා like කරන්න. ඔබගේ වටිනා අදහස්ද ඉදිරිපත් කරන්න. මේ විග්‍රහයට යන්න කලින් සඳු සහ සෙනසුරු ග්‍රහයන්ගේ තත්ත්වය පිළිබඳව මුලින්ම විමසා බලමු. සඳුගෙන් නිතරම කියවෙන්නේ මානසික ස්වභාවය පිළිබඳව. අන්‍යයන් කෙරෙහි දක්වන සංවේදී බව, තමා පිළිබඳව දක්වන ආත්ම විශ්වාසය. ඒ වගේම ආහාර, නිවාස, මව්වරුන්ට ලැබෙන බලය, අන්‍යයන් හා තමා පිළිබඳව දක්වන හැඟීම, සිතේ සංවර බව හා අසංවර බව, ඉවසීම, මෛත්‍රිය, කරුණාව, එවැගේම තරහ බව, ක්‍රෝධය, මානසික පීඩනය, නිවසේ හා පවුලේ පවත්නා සම්බන්ධතා ගැන කියවෙනවා. මුදල් වියදම් කිරීම හෝ ඉතුරු කිරීම, එවැගේම මුදල් රැස් කිරීමට ඇති පහසු බව හෝ අපහසු බව මේ සඳුගෙන් කියවෙනවා. මිතුරන් සමග පවත්නා සම්බන්ධතා, ආදර සම්බන්ධතා, විවාහ ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය, පවුලේ සම්බන්ධතා ගැන සඳුගෙන් කියවෙනවා. දේහ ශක්තිය, නින්දදී ඇතිවන ගැටලු, ආහාර ජීර්ණ පද්ධතිය, එවැගේම කුසිකර්මාන්තය ගැනත් සඳුගෙන් නිතරම කියවෙනවා. සඳු මීන, කටක, වෘෂභ, කුම්භ යන රාශිවල සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඒත් අයට මානසික ගැටලු ඇති වෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසයත් තරමක් අඩු වෙනවා. සඳු 6, 8, 12 යන රාශිවල සිටිනවා නම් අභියෝග වැඩි වෙනවා. ඒ වගේම අඩුපාඩුකමුත් වැඩි වෙනවා. සඳු සෙනසුරු රාහු කේතු සමග සිටිනවා නම් මානසික පීඩනයේ වැඩි වෙනවා. සමාජයෙන් එන විරෝධතා වැඩි වෙනවා. ඒ වගේම නිතරම කලකිරීම ස්වභාවය සිතේ පවතිනවා. සෙනසුරු ග්‍රහයා ගැන විග්‍රහයක් කරලා බලමු. සෙනසුරු නිතරම බලය පවතින්නේ මිත්‍යාව හා පරීක්ෂණ යන අවස්ථාවන් මත. සෙනසුරු නිතරම ජීවිතය ගැන කියලා දෙනවා. ඒ නිසාම සෙනසුරු ග්‍රහයා තුල දකින්නට ලැබෙන ලක්ෂණයන් තමයි තද ගතිය, ඉවසීම, අධිශක්තිය, නීතිගරුක බව, වෘත්තීය හැකියාව, ධනය, වගකීම, අභියෝගය, කර්මය, ජීවිතය ගැන කියා දීම, අධිෂ්ඨානශීලීත්වය, ධෛර්යය, දැඩි උත්සාහය, වැඩි වගකීම්, දීර්ඝකාලීන වෘත්තීය ප්‍රගතිය, අධික බලය, නීතිමය ගැටලුවල අවදානම, වෘත්තීය හා ආර්ථික බලපෑම්, සමාජ සම්බන්ධතා, පවුලේ සම්බන්ධතා ගැන සෙනසුරුගෙන් කියවෙනවා. ඒ වගේම විශ්වාසය හා වගකීම, මානසික හා සෞඛ්‍ය, ඒවාට බලපෑම් කිරීම, දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීම, දිගුකාලීන මානසික ගැටලු ඇතිවීම, අස්ථි සම්බන්ධ අසනීප, ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ ගැටලු ඇතිවීම සෙනසුරුගෙන් කියවෙන රෝගාබාධ. 1, 6, 8, 12 යන භාවයන්හි සෙනසුරු
අසුභම ස්ථාන බවට පත් වෙනවා. කටක කුම්භ මීන කන්‍යා රාශිවල සෙනසුරු ඉන්නවා නම් අසුභ විපාක තමයි ගෙනත් දෙන්නේ. රාහු හෝ කේතු සමග සෙනසුරු සිටිනවා නම් අසුභ වෙනවා. 3, 7, 10, 11 යන භාවයන්හි සෙනසුරු සිටිනවා නම් එය ඊටමත් සෙනසුරුගේ ශක්තිමත් බව වැඩි වීමට හේතුවක්. සෙනසුරු ගුරු සමග සිටිනවා නම් යහපත් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. උපතින් සඳු ඉන්නා තැනින් පෙර රාශියට සෙනසුරු ගෝචර ගමනින් පැමිණීම සෙනසුරු ජන්මේ රාෂ්ටකයේ ආරම්භය. එතන වසර 2කමාර කාලයක් සෙනසුරු ගත කරනවා. ආර්ථික අපහසුතා මේ කාලය තුළදී ඇති වෙනවා. රැකියාව වෙනස් වීම, රැකියාවේ ස්ථාන මාරු වීම, කලකිරීම, දැඩි මානසික පීඩනය ඇති වෙනවා. ජීවිතයේ අස්ථාවර තත්වයකුත් මේ කාලය තුළදී ඇති වෙනවා. කුඩා ළමයෙක් නම් අධ්‍යාපනයේ ගැටලු ඇති වෙනවා. නිතර නිතර අධ්‍යාපනයේට යෙදීම සඳහා තියෙන අවස්ථා අඩු කරනවා. විවිධ රෝගාබාධ ඇති කරනවා. විවාහක අයෙක් නම් බිරිඳට හෝ ස්වාමියාට අසනීප කරදර ඇති වෙනවා. පවුලෙන් වෙන්වීම, බිරිඳ හෝ ස්වාමියා අතහැරලා දාලා යෑම මේ කාලය තුළදී සිදු වෙනවා. වයසක අයෙක් නම් බොහෝ කරදර ගෙනත් දෙනවා මේ සෙනසුරුගේ මුල් වසර 2කමාර තුල. සඳු ඉන්නා රාශියට පැමිණීම ජන්මේ රාෂ්ටකයේ දෙවන වසර 2කමාරයි. මේ කාලය තුළදී නම් කරදර අධික ලෙස වැඩි වෙනවා. ආර්ථික අපහසුතා වැඩි වෙනවා. රැකියා අහිමි වීම, දුෂ්කර කාර්යයන්හි නිරත වීමට සිදු වෙනවා. කලකිරීම ඇති වෙනවා. මානසික පීඩනය දැඩි වෙනවා. ණය වීමට සිදු වෙනවා. ගත් ණය ගෙවා ගැනීමට අපහසු වෙනවා. ආර්ථික අතින් දැඩිසේ පීඩනයට පත් වෙනවා. මේ වසර 2කමාර තුල ආර්ථික, සමාජික, ඒ වගේම සෞඛ්‍ය, පවුලේ තත්ත්වය මේ කියන හැම අංශයකින්ම පරිහානියට පත් වෙනවා මේ දෙවන වසර 2කමාර. සෙනසුරුගෙන් සඳුගෙන් පසු රාශියට පැමිණීම ජන්මේ රාෂ්ටකයේ තුන්වන වසර 2කමාරයි. මේ කාලය තුළදී මුල් වසර 5 තුළ ඔබට ජීවිතය ගැන හොඳට කියලා දුන්නා. ඒ කාලය තුළදී ඔබ ඉවසීමෙන්, ආත්ම විශ්වාසයෙන් කියන දේවල් මනවින් තෝරා බේරා ගත්තනම්, ඉගෙන ගත්තනම් ඔබට වසර ඊළඟ 2කමාර ඔබට යහපත් තත්වය සෙනසුරු ගෙනත් දෙනවා. ස්ථාවර භාවයේ ටිකෙන් ටික තහවුරු කරනවා. ඔබ කෙරෙහි තැබූ පරීක්ෂාව ලිහිල් කරනවා. ඇති වූ ගැටලු ටිකෙන් ටික ලිහිල් කරලා දානවා. ජීවිතයේ අස්ථාවර භාවය මිදී ජීවිතයේ ස්ථාවර තත්වයට පත් කරනවා. අලුත් ආර්ථික ලාභ සඳහා සුදුසු මාර්ග ඔබට පෙන්වා දෙනවා. ආර්ථික ගැටලු ටිකෙන් ටික අඩු වෙලාම යනවා. නව අවශ්‍යතා සඳහා දොර විවර වෙනවා. නව ආදායම් මාර්ග වර්ධනය වෙනවා. මේ අවසාන 2කමාර තුලදී ඔබට කඩා වැටිච්ච තැනින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා දොර විවර කරලා දෙනවා සෙනසුරු මේ කාලය තුලදී. සඳුගේ සහ සෙනසුරුගේ පිහිටීම වගේම දසා හා අතුරු දසාවන් අනුව මේ සුභාසුභතාවයන් වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. සමහරක් වෙලාවට ඔබට මේ සෙනසුරු ජන්මේ රාෂ්ටක කාලයේදී සඳු සහ සෙනසුරුගේ උපතින් ඉන්නා තැන අනුව, ඒ වගේම ඔබ ගෙවන දසා සහ අතුරු දසා අනුව ඔබට අසුභ විපාක
බොහෝ වෙලාවට ගෙනත් දෙන්නේ නැහැ. සෙනසුරු ජන්මේරාෂ්ටකය බලවත් වෙන්නේ සිකුරු, ගුරු, රවි, කුජ යන ග්‍රහයින්ගේ බලය අඩු වුණාට පස්සේ. උපන් ලග්නයෙන් සෙනසුරු 6, 8, 12 යන භාවයන්හි සිටිනවා නම් ජන්මේරාෂ්ටකය බලවත් වෙනවා. උපතින් රාහු හෝ කේතු සමග සෙනසුරු ඉන්නවනම් මේ ජන්ම ඒරාෂ්ටකයේ අසුභ විපාක බලවත් වීමට හේතුවක් බවට පත් වෙනවා. රාහුගේ හෝ කේතුත් සමග සෙනසුරු ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ සෙනසුරු ජන්මේරාෂ්ටක කාලය තුළදී ඔබට නීතිමය ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. අසාධාරණ සිද්ධිවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නොකල වරදවල් වලට ඔබට දඬුවම් දීමට සිද්ධ වෙනවා. මානසික විවෘතතාවයන් ඇති වෙනවා. මේ කාලය තුළදී අත්විඳීමට සිද්ධ වෙනවා. සෙනසුරු කන්‍යා මීන මිථුන රාශිවල උපතින් ඉන්නවනම් සෙනසුරු ජන්මේරාෂ්ටකයේ අසුභ විපාක වැඩි. සෙනසුරු රවි කුජ හෝ කේතු සමග සිටිනවා නම් ඒ අසුභ විපාක තවත් වැඩි වීමට හේතුවක් බවට පත් වෙනවා. සඳු 6 වෙන්නේ සිටියදී හෝ සෙනසුරු 6 වෙන්නේ සිටියදී සෙනසුරු ජන්මේරාෂ්ටකය ලැබුවතින් රෝග පීඩා ඇති වෙනවා. සතුරන් වර්ධනය වෙනවා. දැසි දස්සන් මෙහෙකරුවන් විරුද්ධ වෙනවා. සඳු 8 වෙන්නේ සිටියදී හෝ සෙනසුරු 8 වෙන්නේ සිටියදී ජන්මේරාෂ්ටකය ලැබුවති අනතුරු වැඩි වෙනවා. පදිංචි නිවසින් ඈත්ව හොර රහසේ අප්‍රසිද්ධව පිටපළාත්වල ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. අධික කායික පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සඳු 12 වෙන්නේ සිටියදී හෝ උපතින් සෙනසුරු 12 වෙන්නේ සිටියදී සෙනසුරු ජන්මේරාෂ්ටකය ලැබුවොතින් විදේශ ගමන් වලින් පාඩු සිද්ධ වෙනවා. වියදම් අධික වෙනවා. මානසික පීඩනය වැඩි වෙනවා. ඔබට ජීවිතයේ විනාශ වීම සඳහා ගමන් කරන මාර්ගයක් නිතරින්ම සැලසිලා එනවා. සෙනසුරු ජන්මේරාෂ්ටකය ලැබූ කාලවලදී අපි කරන්න ඕන දේවල් තමයි හොඳට ඉවසීම පුරුදු කරගන්න. යහපත්ව විනයගරුකව ජීවිතය ගත කරන්න. සත්‍යවාදී වෙන්න. සත්‍ය කතා කරන්න. නීතිගරුක වෙන්න. විරෝධාත්මක ක්‍රියාවලින් වැළකෙන්න. දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරන්න. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන මේ අසුබ සිතිවිලි ධාරාවන් යටපත් කරගන්නට උත්සාහ කරන්න. මේ කාලය තුළදී තල තෙල් පහන් පත්තු කරලා නිල් පාට මල් පූජා කරලා බුදුන් වැඳලා බෝධි පූජාවක් තියලා සෙත් සාන්ති සලසා ගන්න. එතකොට මේ සෙනසුරු ජන්මේරාෂ්ටකයේ අසුභ විපාක මගහරවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ රාෂ්ට්‍ර කාලයේදී ඔබ නිතරම ආගමික වතාවත්වල නිරත වෙමින් ජීවිතය සකස් කරගන්නවා නම් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.